සජීවී ගුවන් විදුලි නාට්‍ය. අද කතාව නන්නත්තාරවීම. විවිධ තරුණ තරුණියෝ විවිධ දේ කරන්ට ගිල්ල නන්නත්තාරවීම ගැන අද සජීවී ගුවන් විදුලි නාට්‍යයෙන් සාකච්ඡා කරන්නේ. ඔබත් මෙවැනි වූ දේවල්වට පැටලිලා නන්නත්තාර වෙන එක වලක්වා ගැනීම තමයි අපේ එකම අභිප්‍රාය. පොඩි සමාජ සෝදක නාට්‍යයක් අපි අද කරන. ඔන්න පරණ යාලු ඉස්කෝල යාලුව දෙන්නේ කාලකට පස්සේ අම්බු වෙලා කතාබා කරන ආකාරය තමයි මුලින්ම බලන්ද යන්නේ. මේ වෙන්ලන්බර්ග් නේද? වෙන්ලන්බර්ග් කොහොමද? ඉන්න වැන්දස්ටාන් වේ ඉතින් මොකෝ බං ස්කෝලෙන් පස්සේ දැක්කේ අදනේ. ඒකනේ වැන්දස්ටාට් නානේ වෙන නමත් දාගමක ගොනවද වෙලීලා ඉන්නම් නෑදීම වැඩේට ගැලපෙන එකයි. වැන්ලන්බර්ග්ට මතක දර අපි විභාගිවරලා අන්තිම දවස පේපට කරියලා ගෑන ස්කෝල්ට පයින්න කියීල පොලිසි කල්ලලා කූදදාල අන්තිපට එදානේ අපි අම්බූනි. මට මතක දනගස්සල තිබෙයිට පශ්සේ ගුදුවට පොලිසි ඉස්සර අයියෝ කොච්චර සුන්දර කාලය අදරේ දව පේවා කියන්නේ ඔයාගේට ත්‍රපික්්ච කරලා හමිලත් ගැව්වන අපිට අර ඉන්දි කොලහෙම සිදාජොක්කම ගැව්වා අපිට හරි ශෝකයකද මේ ඒකනමේ දම්මොකටි කරන්න මොනා කරන්නක මොකද බිස්නස් කරනවනේ තාත්තක විස්නස් නේද පේස්තු ඇදයි ඇයි මට වෙලා තිීනදේ වැන්ද ස්ටාර්ටන් මොක වුණේ නන්නට්චාර වෙලා ඉන්න ඒ මොකද බම්බලක් විශ්නස් තිබ්බන තාතක බිස්නස් එක පොඩ බෑගන ගියානේ ඔවු නේද බං වතේම සුපර්මාකට්දාල කඩවලට කෝනන්න තරවුණනි කට ඊට පස කඩේ තියෙන බදුතික එක පාර එක නාට දීලා විකුණලා බයිසි කලෙත් විකුණලා සල්ලිටික මෙය කොල්ල මං ඕස්ටේලියාවයන්ට ඔව කියලා මේ සිදුවැනිකට දුන්නන්නේ ඕකැනඉතින් උඹල ඒජන්සියක යන්නතු එක ලන්ට දෙනවනි බං ඒක දෙනවද යාට ඔස්ටේලියාවයන්ට සිදුවැනිකට සිදුවැනික කියන බෝට්ටුවක් ඒක අයිතිකාරයට දුන්නේ. සජීවී ගුවන් විදුලි නාට්‍ය අද කතාව නන්නත්තාරවීම. ඔන්න කලින් නන්නත්තාර වෙච්ච විදිිය අපි දැක්ක ඔන්න තවත් තරුණයෝ නන්නත්තාර වෙන විදියක් වටාතමාද මේ කොටසගේ වෙන්නේ. අපි බලමු තවත් යාලෝ දෙන්නේ කම්බ වෙන පාරෙදි. ඉබ්‍රහම් ලින්කට් ඔය යනබකොන්නේ ොඩ තවම මට මේ උඹෝ එන කාලෙකට පශි මතක් වුණා මතක්කුද ඒ මොකද උඹට ඉස්සරේ ලිංකන් කියල කාඩ්ඩක ගැව්වේ ලිංගාව ඉන්න ඉටනේ නාන ලිංගාව විදර නේද ඒන්නට ලිංකන් කියන පටක් ගත්ත ඇට වතක අප අක්කල ගීර ඉස්සර බොයිද එදවා කියලා කට්ටිය කොතින්ම දස්සල මාව ඔයාගන් තමාරුන්නොත් කටියන්න නාන ලිංගාවට මංඉන්න කොයි වෙල තින්න අපරල ගස්සච්චනේ ඔය ඕම ඉතියනේවත් නානකොට බලාකට කුෂරජ්ජුරුවත් එයත් ලිංකන්ද ලිංකන්න මෙයා කුෂරජ්ජ වැව් කන්නේද වැවේ ඒකතවතකයි කීල වැඩන්න බං අයියෝ බද මතක ඒක ස්කෝ යනකාරී ඕති උඹල උඹ මොකට බම්බලේසින් දැන් මම එන ක්‍රිකට ඒකට ම බෝ ඇත මේ ගොල්ල එක්කේම නේද ගැව්වේ කවුද කවුද හේරලා එක්කම නේද ගැව් අයියෝ කොයිද මොනාතක ඒතරනම කෝල්සකටනේ ගැව්වේ ඒ මම කවුද චමින්ද වාස්ලා කලූල එක්කන ඒකල්ල සීනියර් මටවට මැතිව සුම්බට වඩා ජූනියර්නේ මැතිවස් අවුරුද්දත් ජූනියර්නේ එතකොට කවුදේ කෝල්සගේ ඉදිය කවුද මුලත් එක්කතක සුච්චිත්තල හැම ඉතිය තුච්චිරයලා ඔක්කොම චෙට්ටක ඉතිය හොඳ චෙට්ටක මකද ඉති උඹ ගොඩ කිය නෑනිවා ගොඩ කිය නෑ කියනිවා ම මේ චරය චාන්සකක් එයි කියලා ඉතිය මේතද කොයිද වගෙන් උඹට දැන් නෑ පඟිතිදක් මංගිතිය මේ ඉන්දියතුවරකටක් කරකෝල දාගනීද කීද බෑනු බම්මට බලපං ඒ සුරාජල වායගෙනත් ගත්තැම්මන ඇතිට අපිව දැම්මනෑන බලපං මට හොඳට තර්ණ එක දාන්ට පුළුවන් වෙලා ඔබ ඔවුදැන් මම අල්ලනමද මක්‍රිකට නතර කර ඒට මොකදේ ඔබට උබ උඹට දෙයවයි එකකට ගාන්ඩ බාරමොකද කලබ් මැච්චේක මට මතකයි ලංචක වෙලා බීලා වැටිලා ඉද අයට දෙවසකරනිි එක ගැව්ව නැතිව මොකද කේසියක්ගී නැරයිති මම කේස එකක් කියන හෙම කරපුුවන් ඉන්න ඔන්තරම් අය ගැව්ව සතාතිවම වැෑල් වෙනකම් බීලා උදේට ගැව්වේ
ඒ රෑරිව මේ පලනීනික ගල දෙවනීනික ගානක වැැර වෙලා කට් වෙලා ඇති ඒම ගානද ඉති ක්‍රිකට් සජීවී ගුවන් විදුලි නාට්‍ය අද කතාව නන්නත්තාරවීම. යාළුවන් අතර කෙරෙන සාකච්ඡාවකින් තමයි අපි අද නන්නත්තාරවීම ගැන කතා කරන්නේ. ඔන්න යාළුවෝ දෙන්නේ කායෙත් හම්බ වෙලා. ඒ මිලානයා කොහොමද බං? ඔය ඉන්න වනා කරන්න ඉති ඔය ඉන්න ඔය ඉන්නවා කියන්නේ උඹත් මාර බඩුවත් ඔබ. උඹ කනේව කොහෙද බං යන්නේ? හැයි කොච්චර හරි අත ගහනවනේ බං මොකද? ඒක ඔයාට වැඩක් නෑනේ මං කන එක මං කන එක කොයි හරි කාලා යන එකනේ ඒක බස් යන්නේ නෑනේ. අනේ මන් අර කෙල්ල මොකද බවුද? ඒක ඉවරයි නේ මං ඉවර කරන්නේ. එහෙමද? යාට බැයි නම් මට මොකද මං ඉවර කරා. උඹ ඇවිල්ලා පුදුම වෙලාවක උඹ ඉපදිලා තියෙන්නේ නේ. ඒ මොකද? නන්නත්තර නැකතකනේ උඹ කියලා වැඩක් නෑ බං කෙල්ලක් නැති වුණා. එහෙමද? උඹ අර channel එකේ මොනවද වැඩකාරයනේ උඹ? ලගේ වැඩකාරයා කියන්නේ මාද සීන් එකට මට වුණේ. ඒ මොකෝ? බා වෙලා ඉන්නේ මං නන්නත්තර වෙලා ඉන්නේ මූණ දී ගන්න බැරුව. කාටේ? කාටවත්? එහෙමද? ඔව්. මූණ දෙන්න බැයි නම් ඔය කනක් වගේ දීපයිද මූණ දෙන්න බැයි. අනේ උඹලට වීලුනේ වීලු දෙය වීලුවත් දෙය. උඹේ මූණ අනිත් එක කාටද බං ඕනේ දෙන්න කියන්නේ? අර ඉතින් මෙතන අර ලොක්කො ටික එම ඉතින් සේප් ඉන්න මං ඉන්නවා ඉන්න කට්ටියත් ඉතින් කොල්ලෝ කියලා ටිකක් සේප් නේ නැත්තම් ඉන්න බෑ මෙතන වෙන තැනක උනා නම් වෙලහට පිස්සු හැදේ. මොකෝ උනේ උඹට? මොකෝ උනේ කියන්නේ මම මේ රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකක් කර හිටියානේ. ඔව්. ඊට පස්සේ මට ඩබින් එකක් කරන්න ගිහලා මම ගිහිල්ලා එතන පඬිතුකම් කරන්න ගිහලා ඒකට නෑ මේකට නෑ නේ මට දැන් අන්තිමට මේ ප්‍රෝග්‍රෑම් ඔක්කොම මට අර ඒකට පැනගෙන ගියා. ඔව්. අන්තිමට ඒකට නෑ මේකට නෑ. පුල් නන්නත්තරයි. ඔව් ඒකනේ ඔය කට හොඳ නෑ නේ මගෙත් ඒකනේ වෙලා තියෙන්නේ. සජීවී ගුවන් විදුලි නාට්‍ය අද කතාව නන්නත්තර වීම. ඔන්න දවසක් එක මිනිස්සෙකුට හම්බුණා පරණ යාළුවෙක්. හැබැයි මෙයා ගායකයෙක්. හොඳ දිලිසෙන කිට් එකක් ගාලා රත්තරන් පාට තොප්පියක් එම දාලා රැවුල කල් සුදු රැවුල දැන් පාට කරලා මූණ නිකන් ඥානු වෙලා තියෙන්නේ. නමුත් දැන් ඉතින් ඒ පවුඩර් ටිකක් ගාලා ඒ හැම ගිය සපත් දෙකක් දාලා මිනිහා පොඩ්ඩක් ඉන්නවා. තාම සිංගර් කෙනෙක් වාගේ ඉඳ අදනවා. ඉතින් යාළුවෙකුට හම්බ වුණා. කොහමද? අයියෝ නන්නච්චාර වෙලා ඉන්නේ බං මේ යන්ද වාහනයකුත් නැතුව. ඇයි බං? අයි බං කියන්නේ. උඹගේ ගියේ බං පෞගේතික උඹේ සීඩිස්සම ගියා නේද හොඳ? පෞගේතික කියන්නේ අවුරුදු 10කට කලින් උඹට පෞගේතිකේ වගේද මතකේ? ඔව් ඉතින් උන්ටට ගියේ බං මේකටත් වැඩි හරියට බැලුවොත් 15ක් විතර වෙනවා. ඒ කාලේ උඹ එන හිට්නේ බං උඹගේ. උඹ දන්නවද මම මේ නන්නච්චාර වෙලා යන්න අටේ සතේ නැතුව ඉන්නේ. ඊ මොකද බං? යාළුවෙක්ට ගිහලා බස්ස ගත්ත සංගීත සම්දර්ශනයේට. ඔව්. එතන කොට්ටාවේ. ඔව්. මම එන්නකොට මම ගින් එතන මම සින්දු කියනවා කිව්වහම බෑන්ඩ් එකේ කොල්ලා කියනවා අයියාගේ සින්දු තුන එක්කෙනෙක් කීලා ගියාලු කලින්. අලුත් කොල්ලෙම අර ස්ටාර් කෙනෙක් ඇවිල්ලා කීලා ගිහිල්ලා නේ මම බලාංකෝ. නන්නත්තරයිනේ. ඔයා සින්දු තුනම කීලාද? ඔව් මගේ තුනනේ බං සින්දු ජනප්‍රිය තියෙන්නේ. ඉතින් උඹ වෙන ටිකක් කියන්න ඉතින් බෑන්ඩ් එක බලලා නෑ ඒවා. එහෙමද? ආයෙ කිව්වට ඒක නෑ ගතිය. ආයෙ කියන්න බෑ කියනවනේ මුන් ගේකොල ගහලා ගියාලු. තව ඒක වෙන එක මං වගේ තොප්පිය දාන් ඇවිල්ලා කීලා ගිහින්. බලාංකෝ මට වෙච්චිද? නන්නත්තරයි. ඊට පස්සේ මම දැන් අනිත් ෂෝ එක තියෙනවා මෙහෙ අයිෂාවෙල්. ඔව්. ඒකට ගියා. දැන් කීයක් හරි හොයාගන්න බෑ මං ගෙදර යන්න ඉස්සෙල්ලා. ඒ යනකොට අරුම එතෙන්ටත් ගිහිල්ලා ඒ සින්දු තුන ගිහිල්ලානේ බලපන්කෝ නන්නත්තරයි කියන්නේ ගෙදර යන්න සල්ලි නෑ නේද? සජීවී ගුවන් විදුලි නාට්‍ය අද කතාව නන්නත්තර වීම. ඔන්න නළුවෙක් කම් වෙනවා යාළුවෙකුට. මචං කෝද ඔය ඉන්නව ඇඟ බෑලා නේ බං. අයියෝ මොකද්ද බං අර බලංගෝ ෂාරුක් ખાන් 8 පැක් එකක් අදාගෙන බැනිය මුස්ස උස්ස හැමතැනම පෙන්න යනවා. උඹලා අදාගනින්කෝ උඹලා ලස්සන තිබුණේ ඇඟ. ඕ මට පෙන්වන්න පුළුවන් දැන් බැනිය මිස්සු බඩ පිටට ඇරිලා තියෙනවා තමයි. ඒ මොකද ඒ වෙලා තියෙන්නේ? ෂාරුක් ખાන්ලට 8 පැක් වෙන්නන්න බැරිය බා ඉන්දියන් රුපියල් කෝටි 500යි 80යි උන්ට හම්බෙන්නේ පිචර් එකකට. ඉතින් උඹලට හම්බෙනව නේද ඔය නාට්‍ය වලට වෙන ගාන? උඹලා බැලුවොත් යකෝ channel මොකේ දැම්මත් උඹ 7:00 ඉඳන් 8 වෙනකම් මේ 9:00 වෙනකම් උඹනේ ඉන්නේ. නන්නත්තර වෙලා බයින්න. දාන සැරේට උඹ ඉන්න මට එපත් වෙන වෙලාව. ඔය ඊයේද වෙද මන් දැක්ක නාට්‍ය දෙකක ඉන්න එකම සෙට් එක ඇතක. ඔව් බා එකම සෙට් එකද මේ උඹ කියන්නේ මේ ළඟදී නාට්‍ය 3ක හිටිය එකම රැවුල. ඒ මොකද? එහෙම තමයි උදේ එකකට ගියා ඒකෙත් රැවුල පස්සේ කෝ පොඩ්ඩක් වෙනස් වුණාට කමක් නැහැ කියලා ඊළඟ එකෙත් එහෙම හිටියා. උන්ට රැවුල ගලවලා අර මූණ පාට කරන්න වෙලාව මදිදු. ඊළඟට තුන්වෙනි එකෙත් කිව්වා ඔයා රැවුල වැවලා මොකද කියලා ඩයලොග් එක ඉස්සරහට දාලා කෙල්ලගෙන් එහෙම මේකත් ෂූට් කරා.
උඹගේ අර කොටිම මට මතක නෑනේ රැවුල බරු දාප එකක් කියලා එහෙම රෑ ගෙදර ගිහලා රැවුල පිටින් පුදියලා මේකක් පාටි සිදේ කතා කරේ රැවුල ගෙඩක් දෙන්න කියලා කෑලි බයවුන්නේ නැද්ද උදේ නැගිටිනකොට? ගෑරි ඉතින් දන්නවනේ බා හිටපු ගව රැවුල පිටින් එනවා තට්ටේ පිටින් එනවා ඔව් ඉතින් ඔච්චර උඹට වැඩ දීලා ඔච්චර තිබිලා නාට්‍ය ඔච්චර තිබිලා මොකද නන්නත්තර වෙලා ඉන්නේ? ඉතින් මේ ගාවලනේ බා සජීවී ගුවන්විදුලි නාට්‍ය අද කතාව නන්නත්තර වීම ඔන්න එක්තරා දේශපාලකෙක් හම්බෙන්න ගියා යාගේ යාළුවෙක් මිනිහා ඉන්නවා ගෙදරට වෙලා එළියටවත් බහින්න ෆුල් අප්සෙට් යාළුවා ඇවිල්ලා ඉන්නවා කිව්වා ඉඳ විතරක් පොඩ්ඩක් එළියට මචං මොකද අප්සෙට් එකේ ඉන්නේ? අප්සෙට් නැද්ද බම් කියලා වැඩක් නෑ මේ නන්නත්තර මූඩ් එකනේ ඉන්නේ. නන්නත්තර කියන්නේ නන්නත්තර වෙලා ඉන්න මේ රටේ වැඩක් කරන්න බෑ බා ඇයි මොකද වැඩක් කරන්න බැරි කරන්නේ මිනිස්සු වැඩ? මිනිස්සු කරාට කිසි වැඩක් නෑ බම් මේ රටේ අනේ වන්ද මම යනවා බයි යන්න කොහෙද යන්නේ උඹ? උඹලට නම් මොකද ඉතින් අම්බ කරපුවා නැතෑ වෙන රටවලත්? උඹ කරපුවා නේ මම ඉල්ලනවා දේශපාලන රැකවරණ ඈ ඔව්